ඔන්න ළමයි මේ දන්නවනේ ඔයාලා මේ මගේ මේ සෙටින් රෙද්දනේ තියෙන්නේ සිල්ක්නේ ඒක නිසා මම වටේටම පින් කරගත්තා මම මේ මොකද දෙපාරක් මට මහන්න මං ආසයි ඒ නිසා මේ වාටි මහන ඒවා නම් ප්‍රශ්නයක් නෑ ඒවා නම් අපිට කරගන්න පුළුවන් මේ වගේ එකකදී අනිවාර්යෙන් ඔයාලා පින් කරගන්න හොඳේ දැන් මෙහෙමයි දැන් අපි යන්නේ වාටිය මහන්න වටේ ලයිනින් එකට තියලා මේ විදිහට මේක මේ තනි පොටක් නමලා ඊට පස්සේ මේ ලයිනින් එක උඩ මේ විදිහට නමනවා. එහෙම තමයි මහන්නේ. වටේම මහ ගන්නවා. සාමාන්‍යයෙන් මේ හරියේදී කියන්නේ උඩ හරියේදී මේ සාමාන්‍යයෙන් මේක වෙනම නමනවා. අපි එහෙම නමන්න ඕනේ නැහැ. අපේ දැන් නෙරිය අල්ලලා අපි ලස්සන්ට ඒ වාටිය පයිපින් එක වගේ මේ නමමු. ඒක මං ගන්න හැටි ඔයාලට කියලා දෙන්නම්. ලේසියෙන් බබාලගේ වට. ඊළඟට මේකේ පටියක් අල්ලන්න පටියක් දාලා බබාට ලේසි වෙන්න ගැට ගන්න පුළුවන් වෙන්න හදන්න පුළුවන්. අපි ඒ ක්‍රමෙත් බලමු. මාත් හිතනවා පටිය හොඳයි කියලා හක් එකක් අල්ලන එක හොඳයි. අර චූටි අයට මේ ඒක හොඳ නැහැ අවදානම් කියලා හිතනවා මට. ඒ නිසා අපි පටියක් ගැට ගන්න විදියට දාමු බබාලට ඒක කරදරයක් නෑ නේද අපිටත් බය නෑනේ මොකද යාලා එක විදියකට ඉන්නේ නෑ දුවනවා මේ චූටි පොඩි දරුවෝ දන්නවනේ ඉතින් දැන් හොඳට බලා ගන්න මම යන්නේ මේ වාටිය මහන්න මේ ඔයාලට ඕන මේක මේ සික්සැක් මේ ස්ටිච් එකෙනුත් මහන්න පුළුවන් හොඳේ පින්ස් ගලව හිමීට පරිස්සමට මා ගන්න අදින්න නැතුව කියන්නේ රළි වෙන්නෙත් නැතුව ලස්සනට නීට් එකට මහන්න. ඒ මුල ඉඳලම හැම වෙලාවෙම ඔයාලා හිතන්නේ මේ කලබල වෙන්නේ නැතුව මහන එකපාර මහනවා කියලා. ඒක මේ ලේසි මේ දෙතුන් පාර ගලව මහනවට වැඩිය. මේ පුරුදු වෙනකන් මේ ඔයාලගේ ස්පීඩ් එක පුළුවන් නම් අඩු කරලා මහන්න. මේ ඊට පස්සේ මේ ස්පීඩ් හිමීට වැඩි කර යන්න පුළුවන්. මේ හැබැයි ඉතින් මේ දැන් මේ මහන්න කියලා දුන්නට පස්සේ මොනවා හරි මහන්න නිකන් නම් ඉන්න එපා. මහලා තමයි ඉතින් ඒවා අඩුපාඩු ඒ ක්වොලිටි එක නීට්නස් එක හදාගන්න පුළුවන්. හොඳේ. දැන් සමහරට මමත් මහගෙන යනවා අන්තිමට නූල් මැහිලත් නැහැ මේ නූල ගැලවිලා එහෙම වෙනවා ඉතින් ඒවක් මහනමයි කල්පනාවෙන් බලන් ඊට පස්සේ පුළුවන් වෙන්නේ ඊළඟට සම්පූර්ණ නිමාවේ මේ නූල් කප පරිස්සමට මේ මහන්න මේ මහලා ඉවරනකොටම නූල් කපනවා නම් හොඳයි ඉතින් මේ කොන් නමනකොට අර මේ කපලා හිමීට හරිද කොන් නමනකොට මේ ටිකක් එකම කොටු හැඩයට නමන්න නැතුව මේ ලස්සන්ට ඒ කොන ගන්න ඊළඟට මේ හරිද මෙන්න මේ විදිහට නමන්න අයිනටව නමලා මේ යට වාටිය ඊළඟට නමන්න මේ විදිහට ලස්සන්ට නමන්න හොඳේ ඊළාම නීට් එක ගැන සැලකිලිමත් වෙන්න ඔයාගේ බබාගේ වුණත් ඔයා වෙන බබාලාගේ මහුවත් නීට්නස් එක ගැන නම් සැලකිලිමත් වෙන්න
වීඩියෝ ගොඩක් ඇති. ඉතින් කියලා දෙන්න ටික කියලා දෙන්නත් ඕනිනේ ඔයාලට. අනිත් එක මේ මූලික පතරොන් ටික කපා ගත්තට පස්සේ ඔක් මාන එක මේ ලේසි හොඳේ. ඒක අමාරු කියලා හිතන්නේ නැතුව හොඳට අහලා මේ වීඩියෝ ටික අහලා බලලා හොඳට අවබෝධයෙන් මේ ඔයාලගේ පතරොන් ටික කපා ගන්න. මේ කියන්නේ ඇඳුම් ටික ඊළඟට මේ තේරෙන්නේ නැති ඕනම තැනක ඕනම වෙලාවක අහන්න දරුවනේ. මේ ලස්සනටම අහලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ ප්ලීට් අල්ලන කොටස තියෙනවනේ. ඒ කොටස නැතුව අනිත් කොටස හරිද? අනිත් කොටසට මේ මොනවාද ලස්සන කෝඩ් එකක් කාලාන. දැන් මගේ මේ කොටස වැඩිනේ. මේ කොටස මම ටිකක් අර එළියට පන්නලා තියෙන්නේ. ඒකයි හොඳට බලා ගන්න. දැන් මේක මෙහෙම ඇතුළට දාලා ලයින් එකක් මේ මහන්න ඕනේ. මොකද මේ කොන අපි දැන් හක් එකක් ඇල්ලුවත් පටිය ඇල්ලුවත් මේ හරිය ටිකක් තදට තියෙන්න ඕන නිසා මම මෙහෙම වැඩිපුර ලයිනින් එක තියෙන කොටස වැඩිපුර අරගෙන මේ විදියට ටිකක් අර ඝනකමට මහන්න. මේකේ වාටියත් මහලා තියෙනවා. මේක දැන් මේ පැත්තට නැමිලා මැහෙනවා. මම මේ බල වාටිය මේ විදිහටම තියෙනවා. මේක දිගේ මෙන්න මේ විදිහට මැහෙනවා. මේ මැහෙන තැන අනිවාර්යෙන් මම මේ රේන්දයක් අර මේ මං ඉස්සල්ලා ඇල්ලුවා වගේ මේ නේරියට අල්ලලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ අල්ලනවා. හොඳයි. දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා.